විශ්ව පියස. තෙරුවන් සරණයි දෙවිපීඨයි. අද මේ වැඩසටහනේ අනුග්‍රහක ආශිර්වාදයේ ලබා දීලා තියෙන්නේ නවසීලන්තයේ වෙසෙන පුෂ්පා ප්‍රියන්ති අපේ දෙව්සෝදේශීය ආදරණීය දිනේ විසින් අයන් අනුසස් පුතුගේ කණේ ආබාධය සුවය පතත් පවුලේ සියලු දෙනාගේ නිදුක් නිරෝගී සුවය පතා එමෙන්ම දෙව්සෝදේශීය සියලු දෙනාගේ ප්‍රඥාව දියුණු වීම පිණිසත් නිරෝගී භාවය පිණිසත් කියලා දැනලා තියෙනවා. නවසීලන්තයේ වෙසෙන පුෂ්පා ප්‍රියන්ති අපේ ආදරණීය දිනේගේ ඒ ප්‍රාර්ථනාව ආකාරයෙන්ම සිද්ධ වේවා. ඒ පවුලේ හැමෝටමත් එමෙන්න පුෂ්පා ප්‍රියන්ති අපේ ආදරණීය දිනේට නිදුක් නිරෝගී ආජීවනයේ ලැබේවා. ඒ පුතාගේ ආබාධය සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මම ඔබට ඉතාම වැදගත් දෙයක් ගැන කියන්නයි මේ වැඩසටහන කරන්නේ. මේ මාතෘකාව අනුරාධපුරයේ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ඒ ආශ්‍රිතව සිදුවීම් පෙළ දැනුවත් කිරීමක් කරනවා. ඔබට අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ වර්තමානයේ ඇති වුණා එහි නායක ස්වාමීන් වහන්සේ පිළිබඳ යම් චෝදනාවක්. ඒක ඇත්තද බොරුද කියන්න නෙමෙයි මම උත්සාහ කරන්නේ. නමුත් ආందోලනයක් ඇති වුණා. අපකීර්තියක් ඇති වුණා. ඒතර සිද්ධාස්ථානේ නමත් ඒත් එක කියුණා. ඒක ඒ තරම් හොඳ වැඩක් නෙමෙයි. මොකද උතුම් වූ ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කියන්නේ අපේ ජාතියේ මුදුන් මල් කඩක් බෞද්ධයින්ගේ. ඒ වගේම අපේ රටේ තියෙන විශේෂිතම ස්ථානයක්. බොහෝ දෙනා දන්නේ නැතුවට දැනට තහවුරු කරගෙන තියෙන ලෝකයේ පුරාණතම වෘක්ෂය. බුදුරජාන් වහන්සේට එදා බුද්ධත්වයේ උදෙසා අවුරුදු 2600 ගානකට කලින් පිට දෙන්නට යෙදුණු උපකාර වූ ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව. බුදුරජාන් වහන්සේව දුටු ශාඛාව. උන්වහන්සේගේ රශ්මිය වැදුණු ශාඛාව. ඒ බුද්ධ ශක්තිය බුද්ධ සුවය ආකර්ෂණය ලැබුණු ශාඛාව. 2600 ගානක් පරණයි. පැරණි වෘක්ෂය අදටත් ජීවමානයි. එහෙම ශාඛයක් පවතින්නේ නැහැ අර වගේ ශක්තියක් නැත්තම්. ඕනෑම ශාඛයක දැන් බෝ ශාඛයක ආවිශ්‍රයක් තියෙනවා. මේ උතුම් වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඒ ආයුෂ පහු කරලා ඇවිල්ලා කියලා ඕන කෙනෙකුට තේරෙනවා. අර මහා ඍෂිවරු අවුරුදු 10 ගණන් ඇතැම් හිට ඉන්නවා වගේ. ඒතර ඒ වගේ උතුම් ස්ථානයක් කියලා අලුතෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට අපට මතක ඇති පසුගිය වකවානුවේ දැනට ඉන්න නායක ස්වාමීන් වහන්සේට කලින් හිටපු නායක ස්වාමීන් වහන්සේ. ඒ සම්බන්ධවත් නොඑක් ආందోලන නැති වුණා. යම් පවුලක් ගැන කතා වුණා. දේපල ගැන කතා වුණා. අධිකරණ ක්‍රියාමාර්ග ගත්තා. එතනදිත් අපහාස ඇති වුණා. බෞද්ධ ක්ෂේත්‍රයටත් ඒක නරක විදිහට බලපෑවා. එතකොට උන්වහන්සේත් අපි ඉතා හොඳින් අඳුරනවා. මම උන්වහන්සේලාගේ හොඳ නරක කියන නෙවෙයි යන්නේ. වර්තමානයේ මේ ප්‍රශ්නයට මුහුණ දීපු හේමරතන ස්වාමින් වහන්සේ නායකත්වයට පත් වෙලා ඉන්න කාලෙම අපිටත් අවස්ථාවක් ලබා දුන්න රුවන්වැලි මහසෑයේ වටේ දැන් අවුරුදු ගානකට කලින් අපිට පූජාවක් පවත්වන්න කවුරු ලව්වද? රාත්‍රියක් මුළුල්ලේ 110කට ආසන්න ප්‍රමාණයක් පැරලයිස් රෝගීන් නැගිට්ටවලා රෝද පුටුවලාපු රාත්‍රිය මුළුල්ලේ රුවන්වැලි සෑය ළඟ නිහඬව නිසලව ප්‍රසිද්ධියකින් තොරව අපි වැඩේ කරා. ඊට පස්සේ උදේ කිරිපිඩු පූජාව අරගෙන ගියේ රුවන්වැලි සෑය වටේ මගේ දන නැගිට්ටපු කට්ටියයි. ඒක දැක්ක දන්න අය දන්නවා. ඒ කාලේ අපිට නිකන් පින්තූරයක් ගන්නවා වීඩියෝ එකක් චූටියට කරනවා ඇරෙන්න ඒකත් ෆොටෝ තමයි තිබුණේ. ඒක නිසා ඒක අපි ඇත්තටම ලෝකෙට පෙන්වන්න බැරි වුණා. ඒක නිසා අපි ගැන ලොකුට කතා කරන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේත් මුන්නවහන්සේ තමයි අපිට එතන ඒ වැඩේට ඉඩ කඩ දුන්නේ. ඒක අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. නමුත් යම් වැරද්දක් කරලා තියෙනවා නම් අපි ඒ වැරද්ද නිවැරදි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැරද්දක් නම් ඒකට දඬුවම තිබිය යුතුයි. කෙසේ හෝ බුද්ධ ශාසනයේ මේ වැදගත් ස්ථානවල නම නරක දේවල් වලින් කෙලසිය යුතු නැහැ. මේ සිද්ධි දෙක අතර වාරය ඔබ දකින්න ඇති අටමස් ගැන කතා වුණානේ. අපි ඒකට වැඩසටහනක් දැම්මා. මස් අදට වෙලා තියෙන ව්‍යසන වලට හුඟා හේතුවක් තමයි මේ මාංශ පරිභෝජනය. ඒකතර මම අද මේ කතා කරන්නේ කාලි මාතාවගේ පැත්තෙන්. එතුමියගේ අනුගමෙන් මේ කෝල් එක දෙන්නේ ඔබට. හෙවත් මේ පණිවිඩය දෙන්නේ. ඒක මතක තියාගන්න. එතුමියගේ දැනුවත් කිරීමක් මම මේ කරන්නේ. කැමති නම් පිළිගන්න පුළුවන්. කැමති නම් පිළි නොගෙන අහකට දාන්නත් පුළුවන්. කැමති නම් hina වෙන්න පුළුවන්. කැමති නම් මඩ ගහලා යම් යම් සමාජ මාධ්‍යවල එහෙම දාන්නත් පුළුවන්. මේ ක්‍රම ඔක්කොම ඔබට අයිතිය තියෙනවා, නිදහස තියෙනවා. පිළිගන්න හැටි විතරක්
තමයි මම මේ හැබැයි කියන්නේ. අනුන්ගේ බෝල අල්ලගත්තට කරන්න දෙයක් නැහැ. ඒක කියලා මම පටන් ගන්නම්. මොකද්ද පණිවිඩය තුමේගේ? පොඩ්ඩක් අපි මතක් කරගත්තොත් පළවෙනියෙන්ම ඔය සිවුරු ඇඳගෙන සමහර අය කරන දේවල් වලට තුමී තාම විරුද්ධයි. විශේෂයෙන් වර්තමානයේ තියෙන ඔය කහපාට වස්ත්‍රයේ ඇඟලාගත් බොහෝ දෙනෙක් සමග තුමේ හොඳ නැහැ. ආශිර්වාදයක් නැහැ. එතුමිය අකමැත්තයි තියෙන්නේ. කොයිතරම් සමහර තැන්වල කාලිමෑණියන්ගේ මම දැකලා තියෙනවා අඩි 6 පිළිම හදාගෙන දුම් අලන උදේවස. ඒ ඉන්න කෙනා, ඒ ස්වාමින් වහන්සේ කියලා ඉන්න කෙනා ප්‍රසිද්ධ විහාරස්ථාන නම් කියන්නේ දුම් අල්ලලා ජර්මර ඔක්කොම කරනවා කාලිමෑණියන්ගෙන් බේරෙන්න හිතාගෙන කුප්ප වැඩමයි කරන්නේ. බෝම්බත් ඇදුනා. ගුටි කෑවා මිනිසුන්ගේ. ගෑනු කතන්දර වලට ගිහින්. ඉතින් මෙතනත් මේ වගේ පට්ට නොපනත්කම් තමයි කරන්නේ. ඒ වගේ තැන් ලංකාව පුරාම ගොඩාක් තියෙනවා. එතකොට මහා භද්‍රකාලි මාතාව අපේ දේශයේ භාරකාරීත්වයේ දරන්නේ, පොළවේ භාරකාරීත්වයේ දරන්නේ මහී කාන්තාව විදිහට සලකන්නේ ශ්‍රී මහා භද්‍රකාලි මාතාව කියන දිව්‍යමය බලවේගයයි. මේ විශ්වය පුරාම දිව්‍යමය බලවේග තියෙනවා. අපි ඒවට නොඑක් රූප ආරූඪ කරලා නොඑක් නම් දාලා පිහිට ගන්නවා. වැඳුම් පිදුම් කරනවා. අපි ඒ රූප නිර්මාණය කරන්නේ. යමෙක්ගේ රූපයක් මේ අහවලා කියලා නිර්මාණය කරොත් එයාට අනන්‍යතාවය ආවොත් එතන ඒ ක්‍රියාව වෙනවා. දැන් බලන්න උදාහරණයක් විදිහට කාටුන් කියලා જાතියක් තියෙන්නේ. දැන් බලන්න සමහර අයට කාටුන් නැත්නම් පස්සේ නඩු දානවා. දේශපාලනඥයෝ එහෙම නඩු දානවා අපේ හසක් වුණා කියලා. කාටුන් එක කිසිසේත්ම අරයගේ හැඩ නෙමෙයිනේ තියෙන්නේ. විකට රූපයක් නේ. හැබැයි එතන අනන්‍යතාවයක් තියෙනවා. ආන් ඒ නිසා තමයි අධිකරණ ක්‍රියාමාර්ග වලට පවා යන්නේ අපහාසයක් වුණා කියලා. එතකොට ඊට වඩා බලවත් මේ දිව්‍යමය ස්වરૂප තමන්ගේ අනන්‍යතාවය පිළිබඳ සාක්ෂි දරනවා. ක්‍රියාත්මක වෙනවා. ඒ අනුවයි මේ පණිවිඩය අපට දෙන්නේ. දෙවෙනි එක තමයි මස් මාංශ පරිභෝජනයේට ශ්‍රී මහා භද්‍රකාලි මාතාව කිසිසේත්ම කැමති නැහැ අනුබල දෙන්නේ නැහැ. හුඟක් අය වරද්දගෙන ඉන්නවා එතුමියගේ පුරාතන අර යක්ෂ ආත්මය සෝහංකාලි මාතාව. එතකොට මෙහෙම දිවෙලි දාගෙන මෙහෙම මිනි මල්ල මේ වුණා. ඉතින් එතකොට ඒක යක්ෂ ආත්මයක් නිසා ලේ බිව්ව මස් කෑවා කියලා කියවෙනවා. අපි එහෙම හදාගෙන කියනවා. ඊළඟට ක්‍රමක්‍රමයෙන් පින් අනුමෝදන් වෙලා තමයි අද ඉන්න උතුම් වූ මහේශාක්‍ය දිව්‍ය කුලයට එතුම ඇතුළලා තියෙන්නේ. එතකොට කෙනෙක් නරක ගති තමන්ගේ තියෙන දුර්වලකම් අයින් කරගෙන යන්නේ. සැබෑව අවබෝධ කරගෙන යන්නේ. එතකොට මාංශයේ තියෙන නරක දේවල් එතුම අවබෝධ කරගෙන තියෙනවා. බුදුන් වහන්සේගේ දේශනාව විශේෂයෙන්ම ගලු කරන කෙනෙක් ශ්‍රී මහා භද්‍රකාලි දේව මාතාව කියන්නේ. ඔයාලා ඔය දන්න දිව්‍ය එළියට දාගත්ත කෙනා නෙමෙයි. ඒක ඔබේ නිර්මාණයක්. පුරාතන යක්ෂ රූපය නැවත ඔබ ප්‍රතිනිර්මාණය කරගෙන ඒකට දිව්‍ය ශක්තියක් ආරූඪ කරගත්තාම එතන ක්‍රියාත්මක වීමේ බලයක් තියෙනවා නැත්තේ නෑ. එතකොට ඒ බලය ක්‍රියාත්මක වෙනවා. දඬුවම් දීමේ බලය. වැරද්දටයි දඬුවම් දෙන්නේ. මේ නිවැරදි කාර්යයට දඬුවම් දෙන්නේ නැහැ. ශ්‍රී මහා සෝහංකාලී නමින් ඔබ හඳුන්වන පුරාතන ආත්මය. දෙවිවරුන්ට පුළුවන් ඒ ඕනම කාලයක ආත්මයකට පණ දීලා නැවත ප්‍රතිනිර්මාණය කරන්න. ඒක සැබෑම විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒ හැකියාව තියෙනවා. ඔබට අපිට නෑ. ඒක දිව්‍ය තලයේ ඉන්න අයට පුළුවන්. ඒකයි දෙවිවරු එක එක වෙලාවට එක එක රූපම වවාගන්නේ. ඒ දිව්‍යමය தත්ත්වයටපත් වෙච්ච ගිහි අයටත් පුළුවන්. බලන්න අපේ බෞද්ධ සාහිත්‍යයනව නේද? අපේ අර කුඩා ස්වාමීන් වහන්සේ 1000ක් ස්වරූපේ ඒ ආකාරයෙන් පන්සලේදී මවාගත්තා කියලා. මැව්වා කියලා. ඊළඟට දෙව්දත් අද අපායේ හිටියත් නොඑක් සත්තුන්ගේ වේශ නරක වේශ වවාගත්තා කියලා. අල ඒක ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පුරාණ රූපයක් මවල ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒතරයි මේ ගැටුම තියෙන්නේ. අද වර්තමානයේ ජීවමානව ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී මහා භද්‍රකාලී දේව මාතාවයි. සෙල්ලම් කරන්න එපා. සෙල්ලම් කරලා උල්ලිච්ච තැනක් කියන්නයි යන්නේ. අද මේ වෙච්ච විශ්ව වලට හේතුව ඔබ හිතනවා පොඩ්ඩක් හරි මොකක්ද මේ සිද්ධිය කියලා. ඒක ඇතුළේ ඉන්න අයට පහර වදිනවා, ස්වාමීන් වහන්සේලාට පහර වදිනවා, සිද්ධාර්ථානේ නම කියවෙනවා. ඒක ඒතරම් හොඳ නැහැ. නමුත් ක්‍රියාත්මක වෙනවා. ඔබට මම මතක් කරන්නම් අපහාසයට ලක් කරපු තැන රටම එකතුලා කාලිමෑණියන්ව. ඔය ඔතන ස්ථානේ. මතකද කොවිඩ් කාලේ කොවිඩ් පැණිය මගේ හිතවත් සහෝදරත්වයේ ඊටාම ළඟින් අපි අසුරු කරා. අද ඊනම් අපිට වැඩි මූ වෙන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. නමුත් ධම්මික බණ්ඩාර නමින් ඔබ දන්නා ඒ වේද මහත්තයා. එතනදී දෙපැත්තේම පොඩි පොඩි අඩුපාඩු තිබුණා. එතුමා තමන්ගේ ඖෂධයේ භක්තිය නිසාම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට පූජා කරන්න ගෙන ගියා. එතනදී ඒක හලන්න ගිය එක වැරදි. පූජාවක් විදිහට පූජාසනෙක තියන්න ඕනේ.
මම මේ වැරදි කරන්නේ එතුමාට ඍජුවම කිව්වා. ඇයි මට කිව්වේ නැත්තේ? කිව්වනම් මම ආට උපදෙස් දෙනවා කියලා. උපදෙස් ගත්තා නම් මම ඒක වෙන්න දෙන්නේ නැහැ. ඊළඟට නායක ස්වාමීන් වහන්සේටත් ඒක දුන්නා. එතකොට කිව්වා සමච්චලෙන් එක පැත්තකට දැම්මද විසි කරාද කියලා කතාවක් හිතන කතා වුණා. එතන පොඩි ආරවුලක් ඇති වුණා එදා. හැබැයි එතනදී බැනුම් හැවි කාලිමෑණියෝ බහුතරයක්. මතකද ඔබට? එයා මම කාලි මාතාව කියලා මෙහෙම ඍජු කරලා කතා කරපු නිසා කාලි මාතාව සවුතුණා. ඒක එයා කරපු වැරදි වැඩක්. මොකද කාලි මාතාව කියන්නේ ඉතා නිහතමානී සරල චරිතයක්. කොයිලාවකත් මේ මං ඇවිල්ලා ඉන්නේ මම කාලි කියලා කියන්නේ නැහැ. හැංගිලා කෙනෙක් තුල ඉන්න පුළුවන්. හැබැයි කවදාවත් ඒක හෙලි කරන්නේ නැතුව අවශ්‍ය කටයුත්ත ඊටාම නිහතමානීව සහ සාර්ථකව පුණ්‍යවන්තව කරලා යන කෙනෙක්. කෙනෙක් මරලා සද්ද නැතුව යන කෙනෙක් නෙමෙයි. යහපත ඉෂ්ට කරලා හැංගවිලා ඉන්න කෙනෙක්. මට බොහෝ අවස්ථාවල පිළිමයක්වත් තියන්න එපා කියන තැන තියෙනවා. එපා මගේ නම කියන්නත් එපා. බලන්න මගේ වැඩසටහනක මම එතුමියගේ පින්තූරයක් කවදාවත් දාලා තියෙනවද කියලා. නෑ. එතුමිය කියලා තියෙන මගේ පින්තූර දාන්න එපා. ඔයාගේ ෆොටෝ දාගන්න කියලා. මම දරුවා. ඒක ඔබ දන්නවා මම ආත්ම හතරක් එතුමියගේ එක එක ආත්මවල මම මේ තනතුරු දරපු නිසා. ඒ දිව්‍යමය ශක්තිය තමයි මා තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඉගෙනගෙනවත් භාවනා කරපු වගේ උදව් ලැබෙන්නේ නැති මම භාවනා කරලා තියෙනවා ඔබ දන්නවා. නමුත් මේ මගේ දිව්‍යමය ස්වરૂපයයි. මම ඒක නෙමෙයි කියන්නේ. එදා මහා භද්‍රකාලි මෑණියන්ට අවමන් කළේ ස්ථාන. ඒකට වකට හිටපු නායක ස්වාමීන් වහන්සේවත් ඈඳුනා. මොකද උන්වහන්සේ දොස් කිව්වා කියලා උන්වහන්සේට වෙද මහත්තයා පොඩ්ඩක් අදින් කතා කරා. ඒවා වැරදි දෙපැත්තම වැරදි. මම දකින්නේ එහෙමයි. වෙද මහත්තයා කෑ ගහලා දොස් කියපු එක වැරදි. මොකද එතනදී කාලි මෑණියව සමච්චරයට ලක් වුණා. ඒතර යාට කියන්න පුළුවන් මම නෙමෙයි කෑ ගහේ මෑණියෝ කියලා. නමුත් අපි ඒකට තීන්දුව ඔබට බාර කරලා අපි තිනිහට කතා කරමු. අන්න එදත් ඒ වැඩේ කරේ. ඊළඟට මේ මෑතක මස් අහු වුණා. මාංශ වලට එතුමිය ඉතාම විරුද්ධයි. ඊළඟට ශ්‍රී මහා භද්‍රකාලි දේවමාතාව නිතරම ඇසුරු කරන ගැවසෙන ස්ථානයක් මම ඉතාම හොඳින් දන්නවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස. විශේෂයෙන් පොය දවසට. පොය දවසට එතුමිය කිසිම දේවස්ථානයක දේවාලයක එතුමියගේ ශක්තිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. කවුරු එහෙම කරනවා නම් එයා බොරුවක් කරන්නේ. මොකද එතුමිය එදා දවස පුරාවටම වෙනත් මානයක ඉන්නේ. මිනිස්සුන්ට ශක්ති කිරණ දාට යවන්නේ නැහැ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් කුමාර මහත්තයා. කුමාර මහත්තයා යමු කරන්නේ කුමාර මහත්තයාගේ ශක්තිය. හරි? අම්මගේ ශක්තිය අම්මා ගාව, පුතාගේ ශක්තිය පුතා ගාව. හරි? ඒතර ඒකෙන් කියවෙන්නේ නැහැ ගෞරවය. හැබැයි මතක තියාගන්න මෙන්න මේ නොපනත් වැඩේ කරපු නිසා තමයි පනිෂ්මන්ට් එක හම්බුනේ. එතන අදෙයි නෙමෙයිනේ. නොපනත්කම් ඈත අතීතේ සිද්ධ වුණා නෑ කියන්න බෑ අපි කාටවත්. තිබුණා. එතකොට ඒව සේවයෙන් වහන්න කාටවත් බෑ. කලින් හිටපු නායක ස්වාමීන් වහන්සේ හොඳට සමාජ සේවය, ශාසන සේවය කරපු කෙනෙක්. ඒ වගේම අපි දැක්ක කියවෙනවා මුන්වහන්සේ දැන් ඊයේ පෙරේද ආందోලනයට ලක් වෙච්ච නායක හාමුදුරුවෝ සේවයක් කරපු කෙනෙක් කියලා කියවුණා. මං කිව්වා අපිටත් උපකාර කරා ඒ ස්ථානයේ අපේ මිරකල්ස් ටික පෙන්වන්න. ඒව හරි, ඔක්කොම හරි. හැබැයි වැරදි වැඩක් කරලා තියෙනවා නම් වැරදිමයි. ඒක අධිකරණේ තීන්දුව කරයි. ඊළඟට උන්වහන්සේගේ හදවත තීන්දුව කරයි. ගෑනු ළමයිගේ හදවතත් තීන්දුව කරයි. හෘද සාක්ෂි විශේෂ සාක්ෂියයි. ඒ විශේෂ සාක්ෂිය දී මාතාව දන්නවා. දේව මෑණියන්ට හොරෙන් නම් කිසි දෙයක් කරන්න බෑ. ඒක නිසා අවශ්‍ය දඬුවම දේව මෑණිය විසින් දෙනවා වැරද්දක නිරලා තියන අයට. ඒකෙන් වළකින්න කවදාවත් බෑ. අපි පොඩ්ඩක්වත් අනුමත කරන්නේත් නැහැ. අපි මේව ගැන හුඟක් ඉස්සර කිව්වා. මම දැක්කා මගේ පැරණි වීඩියෝ එක මම ඔය කතන්දර ටික ශාසනයට සිද්ධ වෙන දේවල් කියලා තිබිච්ච එක අපේ බුද්ධම රතන අපේ හිතාදර හාමුදුරු දාලා තිබුණ මෙන්න කුමාර මහත්තයා කලින් කියපු වීඩියෝ එක කියලා. උන්වහන්සේ හරි දක්ෂයි. ඒ වගේ තැන් හුවා දක්කලා කටයුතු කරනෙත් උන්වහන්සේට අපි නමස්කාරය පළ කරනවා. අන්න ඒ විදිහට අපි මේවා කිව්වා අපි වට කැමති නැහැ. මම මීට කලිනුත් වීඩියෝ එකක් දැම්මා මේ ගෑනු අය කරන විනාශය කියන. පළවෙනි සහ භයානක විනාශය තමයි මස් මාංශ පූජා කිරීම. එතකොට පූජා කරපු තැන් කොහොමද කියලා ඇහුවොත් ශ්‍රී මහා භද්‍රකාලි දේවමාතාව ඉතාම ඉහළින් ගරු කරන සමස්ත බෞද්ධ ජනතාවම ඉතාම ඉහළින් සලකන අති පාරිශුද්ධ ස්ථානයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සෙවණ. එතන මාළු බදිනවා නම් මම දන්න දේවල් කියන්නේ මාළු බදිනවා නම් මස් මාංශ එතනට ගිහිලා පූජා කරනවා නම් එතන ඉන්න ස්වාමින් වහන්සේලාට ඒ උෂ්ණේ ඒ තත්ත්වයේ ඒ අවටට දැනෙනවද නැද්ද? එතකොට මට කියන්නකෝ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභිහිස විමාන හදාගෙන ජීවත් වෙන දෙවිවරුන්ට ඉන්න පුළුවන්ද කියලා. මේවා දැක්කහම අපිරියයි. එතනින් එන ভাইබ්‍රේෂන් එක සුවඳ ගඳ සුවඳ දැනෙන්නේ නැහැ ඒගොල්ලන්ට.
ඒ අයට යන්නේ මෙතන තියෙන ভাইබ්‍රේෂන් එක ෆ්‍රීකවන්සි එක තමයි දැනෙන්නේ. එතන තියෙන නරක බෑඩ් ෆ්‍රීකවන්සි එකක්. මස් මාංශ ගොනකොට මස් මාංශ වලින් එතන තියෙනවා මරණය, භීතිය, දුක, කනස්සල්ල ආදී ෆ්‍රීකවන්සිස්. ඒවා ඒගොල්ලන්ට දැවුනහම ඒගොල්ලන්ගේ දිව්‍යමය ස්වභාවය අඳුර වෙනවා. ඒ නිසා ඒත් එතනින් ඈත් වෙනවා. එතකොට ඒ ඉහළම ඉන්න කෙනා තමයි ශ්‍රී මහා භද්‍රකාලී දේව මාතාව. ඊට පහළින් තමයි ඉන්න සියලුම අනිත් දෙවිවරු ඉන්නේ. එතකොට සීමා බෝධින් වහන්සේ බාරවත් ඉන්නවා. අපි දන්නවා කළු දේවතා බණ්ඩාර දෙවියන් වහන්සේ ඒත් ප්‍රාදේශීය කෙනෙක්. ඒ සියල්ලන්ටම අනදමින් ඉහළින් ඉන්න මහේශාක්‍ය දිව්‍යමය බල ශක්තිය බලවේගය ශ්‍රී මහා භද්‍රකාලී දේව මෑණියෝ. හුඟක් දෙවියන් සමග කටයුතු කරන ඇත්තෝ ඇත්තියෝ මේ ස්ථානෙට ගිහිල්ලා වන්දනාමාන කරනවා. ඒ වන්දනාමාන කරන්නේ ශ්‍රී මහා භද්‍රකාලී දේව මාතාවගේ ශක්තිය ක්‍රියාත්මක වෙන ස්ථානය නිසායි. ඒ ස්ථානයේ අර විදියට කැත විදියට සමාජ මාධ්‍ය ඔස්සේ හැමතැනම කාලි කියලා මොනතරම් බැනීමක් බැන්නද අන්න අර කෑගල්ලේ කොවිඩ් පැනිය සහ ඒ නිර්මාණය කරපු වෙද මහත්මයාට විරුද්ධව පුජ්‍යලයාගේ වැරද්දකට දොස් කියන වෙන කතන්දරයක්. නමුත් කාලි මාතාව කියන්නේ කවුරු හරි නමින් කිව්වොත් මං කාලි කියලා ඒ පුජ්‍යලයා වැරද්දක් කරොත් පුජ්‍යලයාට බයින්න කාලි මාතාවට දොස් කියන්න යන්න එපා. කාලී කියපු ගමන් ඔබට එන්නේ මහා කැත කළු මහා අවුල් සහගත මනෝභාවයක් එනවා. කාලි මේක අයින් කරගන්න. හරියට අවබෝධ කරගන්න. ඒ උතුම් වූ ශ්‍රී මහා භද්‍රකාලී භද්‍ර කල්පයට අධිපතිකම් කරන කියන තේරුම එතන තියෙන්නේ. මහා භද්‍ර කල්පයට අධිපති. කල්පෙන් කල්පයට අධිපති කෙනෙක් පත් කරන මහේශාක්‍ය දිව්‍යතලේ. මහා භද්‍ර කල්පයේ මේ පොළොව තලයේ සියලු කටයුතු පාලනය කරන්නේ ශ්‍රී මහා භද්‍රකාලී දිව්‍යත්වයේ හේවත් දිව්‍ය මාතා ශක්තිය ෆෙමිනයින් එනර්ජි එකයි. විශ්ව මාතා කියනවා අපි නේද? මහී කාන්තා කියනවා. හැමතැනම මේ කාන්තා මාතා කියන කතන්දරේ තියෙනවා. ඊළඟට බලන්න කාන්තාවකට ඒ වගේ තැනක හිරිහැරයක් වුණා නම් කාලි මායනියෝ ඉවසයිද? එතකොට එහෙම දෙයක් වුණා නම් දූෂණය කරේ දැරියක් නෙමෙයි. උතුම් වූ දිව්‍යත්වය මගේ නම කියන්න කැමති නෑ දිව්‍ය මාතාවගේ එතෙන්ට. මම හැමදාම කියන ඔබ කාන්තාවකට හිරිහැර කරනවා හිරිහැර කරන්නේ දිව්‍ය මාතාවටයි. දිව්‍ය මාතාවයි සමස්ත කාන්තා නියෝජනය කරන්නේ. කාන්තාව දැනගන්න ඕන ඒ தත්ත්වය ඇති කරගන්න. මොකද ඔබේ මුදුන් මල්කඩ ශ්‍රී මහා භද්‍රකාලී දේව මාතාවයි. ඔබ බලාගෙන රැක බලාගෙන ඔබට ආශිර්වාදයේ ආදර්ශය දෙන්නේ එතුමියයි. බලන්න එතුමියගේ වස්ත්‍රය ඔබ නිර්මාණය කරපු ඇඳුමක් වුණත් යන්තම් හරි දර්ශනය වෙච්ච කෙනෙක් අඳින්න නැති. බාණ්ඩ ඉතාම වැදගත් විදිහට සාරි අඳගෙන ඉන්නවා. එතකොට කියන්න දිවේ එළියට දාගෙන අර හෙළුවෙන් ඒක ඉතින් ඔයාලා කවුරු හරි ගොම් භූතෙක් ඇඳපු යක්ෂ රූපයක්. මම කතා කරන්නේ එයා ගැන නෙමෙයි. ශ්‍රී මහා භද්‍රකාලී උතුම් දිව්‍ය මාතාව ගැන. බලන්න ඒ ස්වරූපයේ තියෙන ලස්සන. බලා කොට ගවුම් ඇඳන් නටුවට එකෙකුටවත් කිට්ටු වෙන්න බෑ. කොයිතරම් බලා මෙහෙම පපුව අරන් හිටියට එක්කෙනෙකුටවත් කිට්ටු වෙන්න බැරි තරම් උතුම් ඉතාම ලස්සන ස්වරූපයක් තියෙන, ඒ වගේම බලවන්ත භාවයක් තියෙන, ඒ වගේම කාන්තා ගතිය ඉහළින්ම රකින්න උත්තමාවියක්. ඒක තමයි ආදර්ශය දීලා තියෙන්නේ. නමුත් අද කාන්තාව මස් මාළුත් උයාගෙන ගිහින් අනිත් එකක් දීලා එනවා. මේව අනුමත කරන්නේ නැහැ. එතකොට තමයි පහර වදින්නේ. මම මේ කියන පණිවිඩය මේකයි. ඉදිරියේදී මේ ශාසනය විනාශ කරන්න මුල් වෙන කාන්තාවක් හිටියොත් ඊළඟට සංඝයා වහන්සේලා උතුම් චේතනාවෙන් පැවිදි ජීවිතයටපත් වෙලා ඉන්නේ සසරින් එතර වෙන්න අල්පේච්ඡ ජීවිතය ගත කරන්න. ඒ වගේමයි ස්වල්ප ආහාරකින් යැපෙන්න, සරල ආහාරකින් යැපෙන්න, යැපිලා මේ වගේ ඇල්ම අයින් කරගෙන උතුම් තත්ත්වයටපත් වෙන්න ඉන්න සංඝයා වහන්සේලාට උඹලා නැවත ගිහි ඇල්ම ඇති කෙරෙව්වොත් මස් මාංශ හොඳට ලග්ගලා දීලා උරු මස් අනමන දීලා එක දාගන්න පන්සලේ. ඊළඟට නිර්වත්‍රයෙන් ගිහිල්ලා පන්සලට එහෙමෙන් ඇග පෙන්නලා කොමලේ දාලා දැලේ දාගත්තොත් මම පණීඩකාරය ඇවිල්ලා තියෙන්නේ. බඩු බනිස්. ඔන්න මගේ භාෂාවෙන් කිව්වා. හරි? ලෑස්තිලා ඉන්නවා කියලා කිව්වා. හරි? එළියට ඇදලා දාලා හත්මුතු පරම්පරාවෙන් දැලි ගාලා පාරේ බහින්න බැරි තත්ත්වයක් උදා කරනවා කියලා කාන්තාවන්ට කියන්න කියලා කිව්වා. ඕ මෑණියනේ මං කිව්වා. මුන් අහන්නේ නැති එක ඔබ වහන්සේම බලා ගන්න. ඊටාම අවධාරණය කරනවා. පන්සලක් විදිහට තියෙන දීපල්ල ඥානෝති. අවධාරණය කරනවා. ඒ වගේමයි ඇතැම් සංඝයා වහන්සේලා කියන අර ඔබ නම් කියන්නේ සිවුරු රඳවන කියලා, හැංගර්ස් කියලා කියන්නේ. මම ඒ වගේ වචන භාවිතා කරන්නේ නැහැ. මම කියන්නේ සිවුර දාගෙන නොපනත් කම් කරන අයට. ඒ අයට තමයි දෙවිනි අවවාදී පරිසං වෙලා.
කාන්තාවන්ට නොයෙක් අකටයුතුම් කරලා තිබුණොත් ඒ වගේමයි හොඳට මාංශ භුක්ති දීලා මේ ඇඟ හොඳට හදාගෙන තිබුණොත් මාංශානිතස්ස වඩ්ඩන්ති අයට උඩින් බඩු හම්බ වෙනවා. බලන්න ඔය හම්බෙච්ච සියලුම දෙනා පෞගේ කාලේ ඒ වගේ මේ ආందోලනයට ලක් වෙච්ච අය හොඳට මස් මාංශ බුදීප අය ගිලපු අය. ඒක හන්දා අඩුම තරම් ඔබ මස් මාංශ කෑමෙන් වැළකී යුතුමයි. බෑ පණේ යන්න වෙනවනම් අඩුම ගානේ ඒ වගේ උතුම් සිද්ධාර්ථයන්ට යනකොට දින 7කට කලින් හරි ඔය ජහජරා ඔබේ ඇඟෙන් ඇතුළ එළියට දාලා විරේකයක් හරි බීලා ඇතුළ සුද්ධ කරගෙන ඵලයල්ලා. ශ්‍රී ලංකාව කරන්න එපා. පහුගිය කාලේ වෙච්ච අපූර්ව සිද්ධියක් අද යට ගහලා තියෙනවා. ඒක කට කතාවක් විතරයි. ඒවකට තිබුණු රජය ඒක මොන හේතුවක් නිසා හරි පළ වෙන්න දුන්නේ නැහැ. දන්නවද සිද්ධියේ? ඒකත් කියන්න. එතන සිද්ධාර්ථානේ තියෙන බලවේගය ගැන මම ඔබට කියන්නේ. මේ කතාවේ ඒ පළාතේ අය දන්නවා. මගෙත් හෝටලයක් තියෙනවා. එහි කළමනාකාරතුමා අනුරාධපුරේ ඉන්නේ. ඊටාම දැඩි බැතිමතෙක්. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියසම නිතර දෙවේලේ ඉන්න කෙනෙක්. එයා මට කිව්වා සර් මෙන්න මෙහෙම සිද්ධියක් වුණා කියලා. ඒක මාධ්‍යයේ පළවෙනි ගිහිල්ලා ඒක වැළක්වුවා කියලා. සමහර අය දන්නවා ඇති. එක්තරා පිරිසක් වන්දනාවේ ගියා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස වාහනයක. මෙහි කියන්නේ වෙනත් ආගමක කෙනෙක් කියලා කියන්නේ ඉස්ලාම් වගේ කෙනෙක්. රියදුරු. එයා බත් එකට ගෙනින් තිබුණේ හරක් මස් වේලා. අනිත් සමහර අයගේත් බත් වල මස් තිබිලා තියෙනවා. එතකොට මේ අය මේ වන්දනා කරලා කෑම කාලා තියෙන්නේ ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ හෙවන දැනෙන ඉසව්වේ කිට්ටුවක තාප්ප කැලකින් ඉඳගෙන බිම මේගොල්ලෝ මේ මස් මාංශ කාලා තිබුණේ. සුළු වෙලාවකින් වෙලා තිබිච්ච සිද්ධිය තමයි ඒ දැකපු අය සාක්ෂි දරනවා. මේ බොරුවක් නෙමෙයි කන්දා දැක්කයි අදටත් ඉන්නවා කමෙන්ට් කරයි. ඉහළ අහසේ වලාකුළු අස්සරින් සාදික්කගෙඩි සාදික්කයි පලාතේ නැහැ. සාදික්කගෙඩි ඉතාම වේගෙන් ඇවිල්ලා හිස් මුදුන් වලට ඔළුව වලට දඩබඩ ගාලා වැදිනවා. ඈත ඉඳලා එනකොට මොන තරම් බලයක් තියෙනවද? කීප දෙනෙක් රෝහල් ගත වෙලා තියෙනවා. සාදික්කගෙඩි අහුල ගත්තා කිව්ව එතන වටේ පිට හිටපු අය. අර මස් මාංශ ගෙනලා පාර්සල් ගහපු ඔක්කොටම හොඳ සාදික්ක ෂොට් වැදිලා දෙනවා. අර රියදුරු පුජ්‍යලයා රෝහල්. මෙන්න මේ වගේ හාස්කම් සිද්ධ වෙන දෙයක් ඒ වැඩේට මුල්ුනේ කවුද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඒ නිසා සෙල්ලම් කරන්න එපා කියලා අවධාරණය කරනවා. මෙන්න මේ එදා වෙච්ච සිදුවීම නිසා ඇතිවෙච්ච කුපිත වීම නිසායි මේවා එළියට දාලා මේක සුද්ධ පවිත්‍ර කරන්න තීන්දුව කරේ. එදා ධම්මික පැණිය මතින් කාලි මාතාවට දොස් කියලා හිනස්සලා රටේ නැතිව කෙරෙව එතන කතන්දරේ. ඒක සමච්චලයට ලක් කරා. කාලි මාතාවගේ ගෞරවය එදා හිටපු කිසිම පැවිදි උත්තමයෙක් රැක්කේ නැහැ කියලා අපි දැක්කා. කතා කරලා කියන්න තිබුණා උතුම් කාලි මාතාව අපිට පිහිටලා තියෙනවා කියලාත් කිව්වේ නැහැ. නිකන් මමයි රජා වගේ හැසිරෙනවා අපි දැක්කා. වැරද්ද ගිහියගේ අතේ නම් ඒකට දොස් කීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි එතන ඉන්නවා. අපි දැක්ක එතන තමයි අඩුපාඩුකම් වැරදි දේවල් සිද්ධ වෙනවා. මං කිව්වනේ කෙලින් මං කියනවා. මගේ හිතවතා වුණා මං කියනවා. ඒ එතන පිරිසක් ගියා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවට. එතන නම්බර් 1 කපටි කුප්ප සිවුරක් දාගත්ත කෙනෙකුත් හිටියා. අරගෙන ගියා. එයා හාමුදුරු කෙනෙක් නෙවෙයි. සිවුරක් දාගෙන ගියා. එතකොට ස්වාමීන් වහන්සේලාට අපකීර්තිය වෙන්නේ නැහැ. මං ඇහුවා ඇයි අරයව අරන් ගියේ කියලා. අනේ මගේ පුතේ මං දන්නේ නැහැ මගෙන් අහන්න එපා ගෙනියන්න කලින්. මං අන්නේ විදිහට කිව්වා එතුමට. එහෙම වැරද්දකුත් වුණා. මොකද ඒ වගේ උතුම් ස්ථානයකට රැගෙන යා යුතු නැති චරහ කටයුතු කරන කෙනෙක් එතන හිටියා. දේශපාලනික වජමන. මෙතනත් ඒකයි උනේ. hina වෙනකොට කාලිමෑණියන්ට මම නම් වීඩියෝ එකක් දැම්මා. කවුරුවත් කතා කරේ නැහැ. අඩුම තරමේ මහා භද්‍රකාලි මාතාවගෙන් උදව් ගන්න, පිහිට ලබා ගන්න කිසි කෙනෙක් අඩු ගානේ අන්තර්ජාලයේවත් දැම්මේ නැහැ. කාලි මාතාවට දොස් කියන්න එපා. සිද්ධියේ තියෙනවා මෙහෙම කරගන්න අපි කැමති නැහැ කියන වචනවත් කිව්වේ නැහැ. මම දන්නේ නැහැ ඉතින් එතුමින් පිහිටිනවද නැද්ද කියන එක. හැබැයි මගේ හැමතැනදීම මම කතා කරලා තියෙනවා මොකද ඒක මගේ මාතාව නිසා. දැන් උතුම් වූ දිව්‍ය ආත්මයක හිටියත් යම් දවසක මට මව් කිරි දීපු මාතාවක් නිසා. ඒ නිසා මම මේ දිව්‍යමය පුත්‍රයා විදිහට පොළොවේ ක්‍රියාත්මක වෙන නිසාත් මට තියෙන යුතුයකම. මම මේ ඔබට ඉතාම ආදරෙන් කියන්නේ. උතුම් වූ බුදුදහම බුද්ධ ශාසනයක සෙල්ලම් කරන්න එපා. උතුම් වූ මහා සංඝරත්නයත් වැඩ ඉන්නවද? කීප නමක් හරි වැඩ ඉන්නවා. ඒ නිසානේ අපි කෑ ගහන්නේ. කවුරුත් නැත්තම් අපි කෑ ගන්නෑ නිකන් ඉන්නවා. හැබැයි ඉන්නේ ඉහෙළම තනතුරේද පහළමද කියලා මගෙන් අහන්න එපා. ඒක ඔබ දන්න නිසා. දුස්සීලමයි ඉන්නේ ඉහෙළද පහළද කියලාත් මගෙන් අහන්න එපා. ඒකත් ඔබ දන්නවා.
සියල්ලන්ට බැටේ දෙනු ලැබේ. දැන් ඔන්න තියෙනවා කාර්යය. අර මේ වෙලාවෙම තරහ වෙන්න එපා. මම වෙනත් ආගමක දෙයක් කතා කරාට ආදර්ශයක් වාක්‍යයක් මම මේ කියන්නේ. බයිබලයේ තියෙන එක තැනක මේ කාලේ පැමිණි විට පළ නොදරුණු ලබන ගස් උදුරා ගින්නෙහි හෙළනු ලබන්නෝය. බාන්න අලුත් ටෙස්ටමන්තුවේ තියෙනවා. පොරව දැනටම ගස මුලට තබා තිබේ. පොරව දැනටම ගස මුලට තබා තිබේ. අන්න කැපුවා. ඒ සිද්ධි තමයි මේ සිද්ධ වෙන්නේ. තව ඉදිරියටත් කපනු ලැබේ. මේ වගේ දුස්සීල දේශපාලනයට රිංගන විකාර කියෝන තම තමන් මතුවෙන්න දඟලන සෙට් එකටම බඩු සූදානම් කර තිබේ. ඕන දේශපාලනයක් කරගන්න කරන අය මං නම් ඉතාම තදින්ම මං කියනවා සිවුර පැත්තක තියන්න. සිවුර පලිහක් කරගන්නවා කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඇතැම් දුස්සීල භික්ෂූන් චීවරේ පලිහක් කොට ගන්නවා ඇත කියලා. තියෙනව නැති කියලා බලන්න. ධම්පදේ බලන්න. අද ඒක නෙමෙයි තියෙන්නේ. සිවුර ගලවලා කලිසම එකම ඇඳගත්ත ගමන් ඔල්ලු පළු යන්න වදිනවා කොල්ලෝ ගහනවා නන්නත්තර වෙන්න. නංගන් කියන්න ඕනේ නැහනේ. ඔහොම කරාම අපිට තේරෙනවා කවුද කියලා. අපි දැක්කා. සමහර අය සංඝ අධිකරණයක් ඉල්ලලා එහෙම මේ මොනවද ලොකු බලය ඉල්ලලා අධිකරණයට ලොකු ජරමර කරනවා. ඉතින් මගෙනුත් කීප දෙනෙක් කිව්වා මම කිව්වා ඒ ඉතින් මේකයි. එයාගේ උමනාව තියෙන්නේ නඩුකාර හාමුදුරුවෝ වෙන්න කියලා. මේවට විරුද්ධව කතා කරන YouTube මල්ලි අර මම හොඳ නමක් දුන්නේ නැහැ. එයා මහන්සි වෙන්නේ මේ නඩුකාර හාමුදුරුවෝ වෙන්න. එයා තමයි ලොක්කා වෙන්න හොඳේ. මම දැක්කා නොඑක් channel වල මෙන්න මේ වැරදි කතා කරනවා මෙහෙම එන්න එපා මෙන්න මේවා දෙන්න යන්න එපා කියලා ඇත්ත. මගේ මතයත් ඒකත් එක්ක මම මේ කියන්නම්. අධිකරණයක් අවශ්‍ය නැහැ වැරදි කරනවා නම්. නමුත් සංඝ සමාජයේ වියුත්තේ නඩු අහන එක නෙමේ නඩු තියෙන තත්ත්වයටපත් නොවී ඉන්න එකයි. ඒතර එයා උපයෝගී කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. පාරාජිකා වෙනවා කියන එක අධිකරණයක් ඕනේ නැහැනේ. විනය පිටකේ තියෙනවනේ පාරාජිකා වෙන ක්‍රම. එයා ඊට පස්සේ සිවුර දරාගෙන හිටියොත් එයාටම සිද්ධ වෙනවා. අද සිවුරු දරාගෙන සිවුරු ඇඳගෙන කොයි තරම් ඉන්නවද නිකම් පුජ්‍යලෝ. හොයන්න පුළුවන්. බැහැ නෑ ඔක්කොටම නඩු දාන්න එනවා අධිකරණය කියන්නේ. හැබැයි අදටත් චීවරය ඇඳගෙන වෙනත් නොපනත්කම් කරොත් ගරු අධිකරණය තියෙනවා. අපි ඒ ගරු අධිකරණයට යටත්. ගරු අධිකරණයට ගිහි පැවිදි සියලු දෙනාම යටහත් අදාළයි. එතකොට අපි සියලු දෙනාම ඒ තීන්දුව පිළිගත යුතුයි. ඒක නිසා වෙන වෙනම අධිකරණ අවශ්‍ය නැහැ. මමත් මේ ටිකක් කතා කරේ එයා ගැන ඒ දන්නවද? අපිටත් එයා ටීම් එකක් කෙවුවා. මට මතක නැහැ. කිරාඳුරු කෝට්ටේ. ටීම් එකක් කෙවලා අපිට දොස් කියලා අපි පාඩුවේ ලෙඩ හොඳ කරගෙන ගියා. මම ඒක වීඩියෝ එකේ තියෙනවා. ඒ කරගෙන යද්දි මට කට්ටියල කියනවා සර් ආ රෑ නිවුස් බැලුවා. මම ඉතින් රෑ ලෙඩ හොඳ කරනවා. රෑ නිවුස් වල යනවා කපුවා පැන දුවයි. අහවල් සේනාවේ ස්වාමින් වහන්සේලාගේ ප්‍රශ්න කිරීම හමුවේ කපුවා පැන දුවයි. මං කිව්වේ කපුවානේ බං. මං කපුකම් කරන්නේ කාටවත්. අපි ලෙඩ හොඳ කරගමු කියලා. පහුවදා උදේ මට මතක හැටියට ඔය ප්‍රසිද්ධ ලංකාදීපේ පත්තරේ ගියා මට මතක හැටියට. මං රාජකාරී කරපු ස්ථානේ හඳ හරි දුකයි. හෙඩ්ලයින් වල දාලා තිබුණා මේ අහවල් ස්වාමින් වහන්සේලාගේ ප්‍රශ්න කිරීම හමුවේ කපුවා පැනලා දිව්වා කියලා. මම නම් පැනලා දිව්වේ නැහැ. එයාගේ ටීම් එක තමයි පැනලා දිව්වේ. එයාට මතක ඇති බලන කට්ටියට. කැබ් එක පටවගෙන ආව ගෑනු කට්ටිය වට කරගෙන නෙලන්න යනකොට ඒක ඉතාලම වැරදි වැඩක් හන්දා. මම මගේ පිරිස දාලා ඉවරලා බේරලා උන්වහන්සේලා පිටත් කර හැටියේ. ඔය පුම්බගෙන ඉන්න අයගේ වැඩ ඒවයි. ඔය සේනාවල් හදාගත්තේ රටේ ප්‍රශ්න ඇති කරන දේශපාලනට කඩේ ගිහින් හොඳට සල්ලි භාගේ යාන වාහන අරගෙන පොර වෙන්න. මං හින ඡණ්ඩිය මට පුළුවන් මට සෙනගේ ඉන්නවා ලංකාවේ බහුතරයක් සිංහල බෞද්ධ කට්ටිය ඉන්නවා කියලාගෙන නැටුවා අර දේශපාලනෙන් උදව් ගන්න. මම මේකස්සේ මේකත් කියනවා. දැන් මම දැක්ක channel වල පට්ට බලු වෙනවා. මම දැක්ක ඒක දේශපාලනයට සම්බන්ධ පක්ෂ ගැන කියන්න හොඳ නැහැ අපේ තරුණ රංගන ශිල්පී මහත්තයගේ channel එක හොඳ භාෂාවෙන් කියලා දෙනවා. ඉතින් මට දැක්කහම මට මතක් වුණේ එදා මමත් මහා භද්‍රකාලි මාතාවගේ ඇනවුමෙන් මාතුරු තියෙන ශක්තිය ක්‍රියාත්මක කරමින් මම රෝගී සුවපත් කරන එක තමයි මේ ටීම් එකක් ගෙනත් දාලා ලෙඩේ දෙමු නේද කියලා. දැන් කනවා හොඳම වචනෙන් කනවා. මම දැක්ක චැලෙන්ජ් කරගන්නවා. නරක භාෂාවෙන්. මම ඉතින් චැලෙන්ජ් කරගෙන ඒ ගහමරා ගන්න ඒව අනුමත කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මම දන්න එක දෙයක් තියෙනවා. ওই චීවරේ නැතුව කමිසයක් ඇඳගත්තු දවසට බඩු බනිස් කියන එක. ඒක හන්ද මේ චීවරේ යොදා ගන්න එපා පලියක් විදියට. යොදා ගන්නවා කියලා බුදුන් වහන්සේම කියලා තියෙනවා. අද අපේ රටේ තියෙනවා. චීවර පලිය. චීවරේ බංකරයක්වත් පලියක්වත් නෙමෙයි.
ඒක උතුම් බුදුරජාණන් වහන්සේගේ පිරිසේ ඇඳුමයි. ඒ ඇඳුම ඇඳගත්තොත් ඒ දේ කරන්න ඕන. දැන් බලන්න පොලිස් නිලධාරි මහත්තයෙක්ගේ යුනිෆෝම් එක ඇඳගත්තොත් කරන්නේ ඒ දේ. දෙකක් දාගෙන පාරේ නටනට එහෙම කරන්නේ නැහනේ. මොකද ඒක අදාළ නැහැ. ඒ වගේ තමයි ඊට වඩා උතුම් ඇඳුමක් තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ඒකට කියන්නේ බුද්ධ චීවරය කියලායි. කියන්නේ ගුටි කන්න සිද්ධ වෙනකොට විතරක් මේක බුද්ධ චීවරය අත තියන්න එපා කියලා කියන්නේ නෙමෙයි. බලු වැඩ කරනකොට මේක බුද්ධ චීවරය මේක දාගෙන කරන්න හොඳ නැහැ කියන එක හිතේ තියා ගන්න ඕනේ. මේක බුද්ධ චීවරය මම මේ දාගෙන තියෙන්නේ මේකට අත තියෙන જાතියව කියන්න එපා. අත තියෙන જાතිය බාල්දි පෙරලන්න එපා තැන් වලට කියලා මුස්ලිම් මිනිස්සු අසර ගිහිල්ලා එයාලගේ සිද්ධාතන්ට ගිහිල්ලා බාල්දි දානවා. වෙනත් ක්‍රිස්තියානි අයගේ එවැන්ජලිස්ට් ඒගොල්ලන් රෝගී සුවපත් කියලා මොනවා ආශිර්වාද කරනවා. ඒගොල්ලෝ ගාවට ගිහින් මරාගෙන කන්න හදනවා. දෙපැත්තෙන් සිවිල් පොලිස් නිලධාරි දාගෙන අපි දැක්ක පොගේ කාලේ. ඒ හයිය අර පෙන්නන්නේ. දැන් පට්ටපල් බින්දුවට වැටලා ඉන්නකොට අහන බැනුම් කන්දරාව බලන්න ඉහළින් ක්‍රියාත්මකයි. ඒක හන්දා ගිහි පැවිදි සියලු දෙනාට කියන්නේ දිව්‍යත්වයේ විශ්ය පවතිනවා. ක්‍රියාත්මක වෙනවා අවශ්‍ය වෙලාවේදී. එතකොට මෙන්න මේ වගේ දේවල් උතුම් වූ මුදුන් මල් කඩ වූ බෞද්ධයින්ගේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රුවන්වැලි මහා සෑය ශ්‍රී දළදා මාලිගාව වගේ ස්ථාන නමක් ඇත වෙන දේවල් කෙරුවොත් උඩින් ගන්නවා. ඒ ස්ථාන විතරක් නෙමෙයි. තවත් ගම්වල තියෙනවා ඊටාම උතුම් ස්ථාන. හැබැයි දිව්‍යත්වයේ ක්‍රියාත්මක කරනකොට හිතන්න එපා බෞද්ධ සිද්ධාස්ථාන විතරයි කියලා. ඒ ස්ථාන රකින්නවා. බුදුන් වහන්සේට උන්වහන්සේලා ගෞරව කරන න්‍යායෙන්. හැබැයි අනිත් ආගම් වලත් යහපත සිද්ධ වෙන ස්ථාන වලට දිව්‍යත්වයේ රැකවරණය දෙනවා. හුරුතක් කඩින තැන් වල නෙමෙයි. සැබෑම මානවහිතවාදී ක්‍රියා කරන ස්ථාන තියෙනවා. දේවස්ථාන වෙනත් පල්ලි ඉස්ලාම් අයගේ දෙවියන් අදහන තැන් තියෙනවා. බලන්න දිව්‍යමය හස්තේ ක්‍රියාත්මක කරන යහපත සිද්ධ වෙන තැන. ආගම් වේදෙන්තරව කාට හරි නරක විදිහට කතා කරලා හෙලාතලා දැකලා නිකන් සමච්චරයට ලක් වුණොත් ලෑස්තිලා ඉන්න තැපෑලෙන් එනවා. ඒක මතක් කරනවා. කාන්තායට මම මතක් කරනවා මෙන්න මේ උතුම් වූ මහා භද්‍රකාලී මාතාවගේ ගරුත්වය රකින්න. දුවලව ගෙනින් පූජා කරන්න යන්න එපා. මීට පස්සේවත්. එතකොට හැංගිලා හැරමින් ඉන්න වෙන්නේ නැහැ. Taman ගිහිල්ලා පූජා වෙන්න යන්නත් එපා. මං ලෑස්ති කියන වචනේ අඳුම තුලින් හැසිරීම තුලින් පෙන්වන්නත් එපා ගිහින්. අපේ ස්වාමින් වහන්සේලාත් මන් දන්න විදිහට නම් ඔය මාර්ගඵල වලටපත් වෙලා නැහැ. පෘථග්ජනයි. හැබැයි ඒ தත්ත්වයටපත් වෙන්න හිතාගෙන ඉන්න නිසා අපි ගරු කරනවා. ඒක උතුම්. හැබැයි ඒ අතරේ මාර්යාගේ බලපෑමෙන් නොඑක් කතන්දර එයි. ඒක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. කවුරු හරි පැවිදි කෙනෙක් හරි නොපනත්කම් කරොත් ඉවසන්නේ නැත. සිවුරද, කමිසද, කලිසමද, සරමද කියලා ඉහෙලින් ඉවසන්නේ නැහැ කියලා පණිවිඩය මට කියන්න කිව්වා. ඒක නිසා මීට පස්සේ පැවිදි උත්තමයෝ ඊටාම හොඳ උත්තමයෝ ඉන්නවා. ඒ උන්වහන්සේලාට නෙවෙයි මම මේ කියන්නේ. අනිත් කොප්පසිතුවිලි තියෙන පැවිදි ජීවිතයට ගැලපෙන්නේ නැතුව ඒත් බුද්ධ චීවරය දාගෙන ඉන්න අයටයි මම මේ කියන්නේ. පෘථග්ජන මට ඒක කියන්න පුළුවන්. මොකද මම ඒගොල්ලන්ට වඩා උසස් තත්ත්වයක් මම තියෙනවා මට. උසස් බලවේගයකුත් තියෙනවා, බල ශක්තියකුත් තියෙනවා, දැනුමක් තියෙනවා, ජීවිතයකුත් තියෙනවා. ඒ නිසා මට මෙහෙම ඇඟිලි දික් කරන්න පුළුවන්. ඒ ඇඟිල්ල මම මේ දික් කරලා කියන්නේ. එපා මේක බුදුන් වහන්සේගේ පහසලත් රාජ්‍යයක්. සියලු ආගම් සමයෙන් ඉන්න එක හරියි. හැබැයි බුද්ධ දේශය කියලායි කියන්නේ. අමතක කරන්න බෑ වචනේ. ඒ උතුම් ඇඳුම ඇඳගත්තොත් බුද්ධ දේශයේ ගෞරවය රැකිය යුතුයි. එක හැමෙන් වනනකොට ඒ පස්වල් වලට තට්ටු දාන්නවත් නෝන කොහෙද කවුද කියන්නවත් මුකුළු දාන්නවත් යෝගට් පැණි වර්ග කවන්නවත් ලැහැත් වෙන්න එපා. එහෙම ඕන සිවුරු දාලා ගිහින් ආයේ ගෘහ ජීවිතේ පහුණා වරලා. මේක ඉන්න ගමන් මොකද වචනේ වැරදුනත් කවුරුත් ගහන්නේ නැහැ කියලා දන්න නිසා. කාන්තාවක් වුණා මූණට බහින්නේ නැහැ කියලා දන්න නිසාත් උන්ගේ මිනිස්සු ගහන්න එන්නේ නැහැ කියලා දන්න නිසාත් බලු වැඩ කරන්න එපා. තමන් දැනගන්නවා තමන් ඉදිරියට ආයේ මාර පරීක්ෂණයක් කියලා ඒ තමන්ගේ උතුම් පැවිදි ජීවිතය සාක්ෂාත් කරගන්න ඉගෙන ගන්න නැත්නම් තත්ත්වය තරම් හොඳ වෙන්නේ නැහැ. මෙච්චර කාලයක් දෙවියෝ බලන් හිටියා උපැවිදි විලා යයි කියලා මේ වගේ නන්නත්තරකාරයෝ බොරුවට මහන්ලා ඉන්නයි. එහෙම යන්නේ නැත්නම් ඉහලින් බලලා නැවතත් කමිසයක් කලිසමක් සරමක් අන්දවනු ලැබේ. නිකන් නෙවෙයි තැන් නිල්ලෙන්නත් ඉඩ තියෙනවා. ඉහලින් පනිෂ්මන්ට් එක හම්බ වෙයි. උන්වහන්සේලාට පුළුවන් මිනිස්සු ලවා නොයෙක් කටයුතු කරන්න. එක උදාහරණයක් කියලා මගේ දේශන නිම කරනවා.
බාමියන් බුදු පිළිම කැඩුවා ඇෆ්ගනිස්තානයේ. දේව සභාව රැස් වෙලා ගැන සාකච්ඡා කරා. මොකද්ද කරන්නේ මේකට කියලා. කඩපු අයට මොකද්ද කරන්න ඕන කියලා. කඩපු අයට දේව දඬුවම දෙන ක්‍රම කතා කරා. එතකොට දේවතාවරු සාමාන්‍ය තත්ත්වයේ දේවතාවරු දෙන්නෙකුට නියම කරා. ඔයාලා දෙන්න ගිහිල්ලා මේකට විකල්පයක් හදලා මේ අයට දඬුවම් දෙන්න කියලා. හරිම නිවැරදි තීන්දුව අරගෙන දඬුවම් කරන්න කියලා ගිහි දෙන්නෙක් තෝරගත්තා. ඒ දෙන්න තමයි අර ඇමරිකාවේ ගුවන් යානය හප්පලා අර ලෝක මධ්‍යස්ථානය විනාශ කරපු ගුවන් යාන දෙක පදවන නියමෝ දෙන්න. ඒ දෙන්නට මෙන්න මේ දෙවිවරු දෙන්න ආරූඪ වෙලා ඒ සිත පාලනයට අරගෙන ඒ දෙන්න ලව්වා ගිහින් ඇමරිකාවට ලෝකේ බලවන්තයා විදිහට සැලකෙන ඇමරිකාවේ අර ගොඩ නැගිල්ලට වැද්දුවා. ඒකෙන් බලන්න නිකන් හිතලා මොකක්ද ඒකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච දේ කියලා. ඒගොල්ලෝ ගිහින් හරින් ගහනකොටම ඒ පැත්තෙන් දුන්න ඇෆ්ගනිස්තානයේ සුන්නත් දූලිලා යන බාමියන් බුදු පිළිම කඩාපු අය කඩන්න මුල් වෙච්ච අයගේ දූවිලිවත් හොයන්න නැති වුණා. ඇඩ්‍රස් නැති වුණා. දෙවියෝ කියන්නේ අන්න ඒ වගේ ඔකට කියන්නේ බලලෝකසර බවනවා වගේ කතාවක්. ඒ කියන්න හොඳ නැහැ දෙවියන්ට නිසා. අවශ්‍ය විදිහට ප්ලෑන් කරලා ඉවරලා ඇදලා හරින කට්ටියයි. මේත් ඒකමයි වුනේ. ඉදිරියේදීත් මේවා වෙනවා. පරිස්සමින් ඉන්න ඔන්න මම අවවාද දුන්නා දෙතුන් පිරිසටම. වැරදි වැඩ කරන්න එපා. බුද්ධ භූමිය ආරක්ෂා කරන්න. තෙරුවන් සරණයි දෙවියන්ටයි. විශ්ව පියස